right. අද අපේ step 3 book එකේ තුන්වෙනි පාඩම. මේ පාඩම පටන් ගන්නේ page number 10 වලින්. මේකේ topic එක ඇවිල්ලා access and mating pattern. අපි දැන් step 1 2 book දෙක ඉවර කරලා check එකක් කියන්නේ මොකද්ද, check එකෙන් බේරෙන්නේ කොහොමද, checkmate එකක් කියන්නේ මොකද්ද කියලා දැනුවත් වෙලා ඉන්නේ. එතකොට මේකේ තියෙන්නේ mating patterns. mate එකක් කරගන්න විදිය තමයි මේකේ උගන්වන්නේ. මේ 10 වෙනි පිටුවේ ඔයාලට examples ටිකක් දීලා ඒකේ note එකක් දාලා තියෙනවා. අපි මේ පළවෙනි example එකෙන් බලමු. මෙතන position එකක් දීලා තියෙනවා white to move විදියට තියෙන්නේ. මේ පැත්තේ note එක දීලා තියෙනවා. මේකේ අපි කොහොම හරි mate එකක් කරන්නයි තියෙන්නේ. mate එක කරන්න ඕන position එක අපි create කරගන්න ඕන. අපිට ඕන විදිහට ito pieces ටික arrange කරගෙන එයාගේ pieces අපිට අදාළ තැන් වලට ගෙන්නගෙන mate එක කරන්නයි තියෙන්නේ. මේ mates කරද්දි සමහරක් වෙලාවට අපේ pieces sacrifice අපි ඒකට කියනවා sack කියලා. sacrifice කියන එක short form එකකින් කියද්දි sack කරනවා කියලා කියන chess වලදී අපි සමහර pieces sack කරලා අපිට checkmate එකක් හදන්න පුළුවන්. අපි මේ position එක පොඩ්ඩක් බලුවොත් පේන විදිහට එකපාරටම අපිට mate එකක් පේන්නේ. අපි try එකක් දෙනවා අපේ it එක දීලා එයාගේ king එළියට අරගෙන checkmate එකක් කරන්න. එතකොට මේකේ අපිට පුළුවන් මේ rook cut a7 කරන්න. එතකොට king එක කොහෙටවත් ඇදලා බේරෙන්න බෑ. මේ bishop king check වෙනවා. එහෙනම් force to cut king එකෙන් අනිවාර්යෙන් rook එක කපන්න වෙනවා. rook king කපපු ගම අපේ queen a5 එකට දාලා checkmate කරනවා. එතකොට king ට a5 එකේ කොහෙටවත් අදින්නත් බෑ. මේ black squares දෙකට එන්නත් බෑ. bishop ගෙනුයි queen ගෙනුයි check කරනවා. එතකොට අන්න ඒ වගේ force mate එකක් තියෙනවා. අපි force කියන move එකත් ඉගෙන ගත්තොත් force කියන්නේ අනිවාර්ය කිරීමේ move එක. එතකොට force move එකට හොඳම example එක තමයි check කියන්නේ. check එකක් කරොත් opponent කැමති දේවල් කරන්න බෑ. අනිවාර්යෙන් check එකෙන් බේරෙන්න ඕනේ. ඒ කියන්නේ අපි කියන දේ එයා කරන්න. ඒ වගේ දේවල් වල තමයි force moves කියන්නේ. එතකොට මෙන්න මේ වගේ position එකක් තමයි එන්නේ. මෙන්න මේ විදිහට checkmate වෙනවා. එතකොට මේකේ ඒ වගේ examples කිහිපයක් තියෙනවා. මේ ඔක්කොම ඔයාලා අනිවාර්යෙන් කියවලා ඉන්න. එතකොට ලේසි අපිට තියෙන workbook එකේ වැඩ ටික කරන්න. එතකොට මේකෙත් අපි නිකන් හෙව්වොත් එහෙම කොහොමද mate එකක් හොයන්නේ කියලා මේක හැම වෙලේම ඔයාලා check කර බලන්න. ඔයාලට ලේසි පළවෙනියටම checkmate එක හොයන්න එපා. ඔයා ඉන්න pieces වලින් check කරලා බලන්න. check කරලා බලන්න මේකේ ගොඩක් moves දෙකකින්. ඉතින් 2 moves තමයි mate කරන්න තියෙන්නේ. 1 moves mate නෙමෙයි. මොකද 1 moves mate අපි පළවෙනි step 1 book එකේ කරා. හැම වෙලේම check කරලා බලන්න. එයා එකෙන් බේරුණ ගම ආයෙ check එකක් වෙන විදිහක් බලන්න. එතකොට අපිට උත්තරයක් හොයාගන්න පුළුවන්. හැම වෙලේම try කරලා බලන්න. මට මේ position එකේ මට check කරන්න විදියක් තියෙන මේ knight ගෙන් විතරයි. knight g6 දාලා check කරන්න පුළුවන්. king එක කොහෙටවත් move කරන්න බෑ. ඒතකොට මේ pawn cut g6 එක force pawn ගෙන් knight අනිවාර්යෙන් කපන්න වෙනවා. ඊට පස්සේ මම බලනවා ආයෙ check එකක් දෙන්න පුළුවන් විදියක්. ඒතකොට මට මේ rook h1 දාලා check කරන්න පුළුවන්. ඒතකොට මේ king එක කොහෙටවත් යන්න බෑ. checkmate වෙනවා. මෙන්න මේ විදිහ position එකක් තමයි ඔයාලට එන්නේ. checkmate වුණාම එතකොට මෙන්න මේකේ මේ යටින් තව examples කිහිපයක් දීලා තියෙනවා. checkmate වෙන විදි ගැන pieces combination. ඒ කියන්නේ ඉත්තු දෙක තුනක් භාවිතා කරලා කොහොමද checkmates වෙන්නේ කියලා මේකේ ඔයාලට බලා ගන්න පුළුවන්. මේ ටික හොඳට බලන්න. එතකොට හොඳ idea එකක් ගන්න පුළුවන්. ඊට පස්සේ අපි යම් page number 11 වලට මේකේ තමයි අපිට ඕන දඩ කරන්න තියෙන්නේ. මේකේ පළවෙනි එකේම දීලා තියෙනවා for mating patterns with 2 roots. ඒ කියන්නේ root ගෙන් කරන්න පුළුවන් mating patterns හතරක් ගැන මේක කියලා දීලා තියෙනවා. මේ මෙන්න මේ විදිය ඒක හොඳට කියවලා බලා ගන්න. ඊට පස්සේ අපි පළවෙනි example එකට යමු. අපිට කරන්න තියෙන වැඩ ගැන. ඒතකොට මේකේ අපිට භාවිතා කර rootලා දෙන්න භාවිතා කරලා mate එකක් හදන්න තමයි තියෙන්නේ. හොඳට මතක තියාගන්න අපිට force mate එකක් තියෙනවා නම් ඔයාගේ ලොකු it එක්ක උනත් sacrifice කරන්න බය වෙන්න එපා. කියන්නේ piece එකක් දීලා checkmate කරගන්න පුළුවන් නම් ගැටලුවක් නැහැ. මොකද chess game එකක් දිනනවා කියන්නේ pieces ගොඩක් ඉන්න කෙනා නෙමෙයි දිනන්නේ. checkmate කරන කෙනා තමයි දිනන්නේ. ඒ නිසා pieces ගැන ලොකුවට හිතන්න නැතුව force mate එකක් කරන්න try එකක් දෙන්න. ඒතකොට මේකේ මට පුළුවන් මේ coin cut a7 කරන්න. check. ඒතකොට king එකෙන් අනිවාර්යෙන් කපන්න වෙනවා. වෙන checks නැහැ අපිට ගන්නට. king එකෙන් අනිවාර්යෙන් a7 කපපුවාම මට පුළුවන් මේ rook a2 එකට දාලා double rook mate එක files දෙකේ rook දෙන්න තියාගෙන මේට් කරන්න පුළුවන්. ඒ මේට් එක බේර ගන්න විදිහක් නැහැ. අන්න ඒ වගේ හොඳට බලලා මේ page number 11 එකේ රුක්ලා දෙන්න භාවිතා කරලා තමයි මේට් කරන්න තියෙන්නේ. ඊට පස්සේ
මෙන්න මේකේ යටින් තියෙනවා තව formatting pattern with queen and bishop. එතකොට queen and bishop භාවිතා කරලත් මේට් කරන විදිය මේකේ තියෙනවා. එතකොට මේ මෙන්න අනිවාර්යෙන් මෙන්න මේ දීලා තියෙන මෙන්න මේ නෝට් එක කියවන්න. එතකොට ඔයාලට එතනින් එහාට තියෙන puzzles ටික කරන්න ලේසියි. අන්න ඒ වගේ තමයි මේ page number 12 එකේ තියෙනවා rook and knight භාවිතා කරලා කොහොමද මේට් කරන්නේ, rook and bishop භාවිතා කරලා කොහොමද මේට් කරන්නේ. ඊට පස්සේ page number 13 එකට ගියාම two bishops ඒ කියන්නේ bishop ලා දෙන්න විතරක් භාවිතා කරලා කොහොමද මේට්ස් කරන්නේ. එතකොට අන්න ඒ විදිහේ mating patterns ගොඩක් තියෙනවා මේ page number 13 වෙනකන්. ඒකට මේ ඔක්කොම කියවලා මේ exercise ටික කරොත් ඔයාලට mates හොඳට පුළුවන් වෙනවා within 2 moves. හොඳට මතක තියාගන්න මේ 2 moves. ඒතර force moves කරන ගමන් force moves වලින් mate හදන්න තියෙනවා. මේ ටික හොඳට කරා කියන්නේ ඔයාලට game එකක් play කරද්දි mating patterns අපිට mate එකක් කරන්න chances අපිට හොයන්න ලේසි වෙනවා. මේ positions වැඩිපුර කරන්න game එකක් play කරද්දි අපිට අනිවාර්යෙන් මේට් කරන්න පුළුවන් දේවල් අපිට හොයාගන්න ලේසි වෙනවා. මේ page number 10 ඉඳන් 13 වෙනකම් කරන්න නම් අපි ඊළඟ වීඩියෝ එකෙන් හම්බ වෙමු.